ලියාපදිංචි වෙනකොට ඔයාලට එන්න පුළුවන් අදාළ කෝස් එක තෝරගන්න පුළුවන් 2D game development කෝස් එක තෝරගත්තට පස්සේ මේකේ පහලට එන්න මෙතන විස්තර ගොඩක් තියෙනවා. ඔයාලට දැනගන්න ඕනවා මෙතනදි කියවලා බලන්න පුළුවන්. ඊට අමතරව WhatsApp එකට මෙතනින් යන්න පුළුවන්. එතනින් ඇවිත් වෙන දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් එතනදී අපෙන් ප්‍රශ්න අහලා දැනගන්න පුළුවන්. ඊට අමතරව වීඩියෝ එකක් තියෙනවා. මේකේ සමහර දේවල් තියෙන්නේ මිල ගණන් එහෙම පළවෙනි බැච් එක සඳහා දීපු මිල ගණන්. ඒක නිසා මේ මිල ගණන් නම් පටල ගන්න එපා. ඒවා මෙතනින් බලා ගන්න පුළුවන්. පහලින් දීලා තියෙන්නේ. එතකොට ලියාපදිංචි වීමේදී එන්න පුළුවන් මෙතන තියෙනවා ලියාපදිංචි වීම කියලා බටන් එකක්. මේක ක්ලික් කරාට පස්සේ අදාළ ස්ක්‍රීන් එකට එනවා. මෙතනදී ක්‍රම දෙකක් තියෙනවා ඔයාලට ලියාපදිංචි වෙන්න. එකක් තමයි පාඨමාලාව සඳහා වන වටිනාකම එකවර හෝ කොටස් වශයෙන් ගෙවීම සිදු කරනවා නම් මේක තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ පාඨමාලාවට වටිනාකම එක පේමන්ට් එකකින් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට කොටස් 4ක් විදිහට ගෙවීම් කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාඨමාලාව සඳහා මාසිකව ගෙවීම් සිදු කරන විදිහට යන්නත් පුළුවන්. මාසෙකට රුපියල් 1000ක් කියලා දුන්නොත් ඒ 1000 හැම මාසෙම පාඨමාලාව ඉවරනකම් ගෙවාගෙන යන්න තියෙන්නේ. එතකොට ඒක Tamanට පහසු ක්‍රමය තෝරගන්න පුළුවන් ගෙවීම් කරන්න තියෙන. එතකොට මෙතනදී ලියාපදිංචි වීම කියන එක තෝරගත්තට පස්සේ අපි යමු බලන්න මුලින්ම එකවර ගෙවීම හෝ කොටස් වශයෙන් ගවන එක සම්බන්ධයෙන් බලන්න. එතකොට මෙතනදී දීලා තියෙනවා අපි භාෂා දෙකක්. ක්‍රේෂන් එක අවශ්‍ය භාෂාව තමයි මෙතනින් තෝරගන්න තියෙන්නේ. සිංහලෙන් පුරවන්නත් පුළුවන්. සිංහලයකට ගිහිල්ලා එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් දුරට හොඳයි ඉංග්‍රීසි වලින්ම පුරවනවා නම් නැත්නම් ඔයාලා එතනදී අකුරු එහෙම වරද්ද ගන්න පුළුවන්. ඒක නිසා නැත්නම් ඉංග්‍රීසි එක සිංහල එක කැමති එකක් ගන්න පුළුවන්. කැමති භාෂාවකින් ඔයාලට පුරවන්නත් පුළුවන්. හැබැයි සිංහල එක තෝරගෙන ඉංග්‍රීසි ලෙටර්ස් වලින් පුරවුවටත් ප්‍රශ්නයක් නැහැ. අපි සිංහල එකම තෝරගමු. එතකොට එතන ආවට පස්සේ ඔයාලට හම්බ වෙනවා අයදුම්පත කියලා දීලා තියෙනවා, ගිවිසුම කියලා දීලා තියෙනවා, ගෙවීම් කරන එක සම්බන්ධයෙන් දීලා තියෙනවා. අයදුම්පත තෝරගෙන එතනින් ඔයාලා ගියාට පස්සේ ඒක ෆිල් කරලා ඉවරුනහම ඔටෝම ගිවිසුම කියන එකට යනවා. ඒකත් සම්පූර්ණ වුණාට පස්සේ ඔටෝම ගෙවීම් කරන එකට යනවා. එතකොට ඔයාලට මේ තියෙන WhatsApp අංකයට ඒ අදාළ ඩොකියුමන්ට් තුනම එවන්න තියෙන්නේ. එතකොට මෙතනදී එහෙම නැත්නම් ඔයාලට ගෙවීම් කරනකොට ඒකට අදාළ එක බලා ගන්න බැරි වුණා නම් ආපහු මෙතනට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. ගිවිසුමට අත්සන් කරන්න බැරි වුණා නම් මෙතනින් ඇවිල්ලා ආපහු අත්සන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ගමු බලන්න අයදුම්පත කියන තැනින්. මෙතනින් ආපුවාම තියෙනවා සම්පූර්ණ නම. හැබැයි ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරනවා නම් හොඳයි. සිංහල සමහර අය භාවිතා කරන්න බලයි. ඉංග්‍රීසි අමාරු නම් සිංහලෙන් පාවිච්චි කරාට කමන්නේ. හැබැයි ඒක හරියට අකුරු ටික වරද්දන්න නැතුව ටයිප් කරගන්න. මෙතනදී අපි ඉංග්‍රීසි වලින්ම ගමු බලන්න. අපි නිකන් සරලව මම දැනට නමක් ගන්නම්. මේ තියෙන දේවල් සම්පූර්ණයෙන් පිළිවෙලකට ටයිප් කරන්න ෆිල් කරන්න හේතුව මේ විස්තර ඔයාලගේ සර්ටිෆිකේට් එකට ඇතුළත් වෙනවා. ඒක නිසා මේ දේවල් පිළිවෙලකට ගන්න. සම්පූර්ණ නම, ස්ථීර ලිපිනය, ජංගම දුරකථන අංකය, ඊළඟට WhatsApp අංකය. එතකොට දෙකම එකක් නම් ඒක දෙකේම ටයිප් කරන්න. ඊළඟට ජාතිකත්වය, ජාතික හැඳුනුම්පත් අංකය. ඒ දේවල් හරියටම තියෙන්න ඕනේ. උපන්දිනය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, පාසල් යන ශිෂ්‍යයෙක් නම් භාරකරුවෙකුගේ දෙමව්පියන්ගේ හෝ භාරකරුවෙකුගේ නම, ඇඩ්‍රස් එක, දුරකථන අංකයක් ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට තමන් කරන්න බලාපොරොත්තු වෙන අදියර තෝරන්න ඕනේ. පළවෙනි අදියරට විතරක් පේමන්ට් එක කරලා ඒක කරාට පස්සේ දෙවෙනි අදියරට යන්න නම් හිතාගෙන ඉන්නේ. ඒක විතරක් තෝරගන්න පුළුවන්. එතකොට ඒකට අදාළ වටිනාකම ගෙවන්න පුළුවන්. අදියර දෙකක් විතරක් අවසන් කරලා ඊට පස්සේ අදියර වලට යන්න නම් බලාපොරොත්තු වෙන්නේ. ඒක තෝරන්න පුළුවන්. නැත්තම් පළමු අදියර කරලා ඉවර නම් දෙවෙනි අදියරට නම් දැන් පේමන්ට් එක කරන්න යන්නේ. ආපහු මේක ෆිල් කරලා දෙවෙනි අදියර තෝරගෙන ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ විදිහට අදියර 4න් Tamanට අවශ්‍ය එක තෝරගන්න පුළුවන්. හැබැයි 4වෙනි අදියරය කරන්න පුළුවන් වෙන්නේ 2 හෝ 3වෙනි අදියර අවසන් කරපු ශිෂ්‍යයෙකුට විතරයි. එහෙම නැතුව 4වෙනි අදියරේ විතරක් ගන්න බෑ. ඊට අමතරව සියල්ලම කියන එක තෝරගන්න පුළුවන්. එතෙන්දී තමන්ට
අදියර 4ම ඕනනම් සියල්ලම කියන එක තෝරගන්න පුළුවන්. අමතර ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා 3600ක. මොකද 28600ක් වෙන්නේ. එතකොට 3600ක ඩිස්කවුන්ට් එකක් හම්බුනහම 25000ක් වෙන්නේ. ඊට අමතරව ඔයාලට හම්බුන වට්ටම් කේතයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් වට්ටම් කේතය මෙතන ඇතුළත් කරන්න. ඒක ඇතුළත් කරපුවාම මේකටම ආපහු 10% ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. මේ ටික පුරවලා ඉවරුණාට පස්සේ පුරව අවසන් කියන එක ක්ලික් කරපුවාම අත්සන යොදන්න එනවා. අත්සන යොදවුවට පස්සේ හරි කෙනෙක් ක්ලික් කරන්න මේක ඩවුන්ලෝඩ් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දිනය වෙලාවේ ඔටෝ ඇඩ් වෙනවා. එතකොට මෙතනදී දාපු සිග්නේචර් එක මෙතන බලා ගන්න පුළුවන්. මේ විදිහට ඩොකියුමන්ට් එකක් හම්බ වෙයි. ඊට පස්සේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. මේක කියවලා බලන්න. ඒක කියවුවට පස්සේ කියව අවසන් කියන එක තෝරගෙන අයෙත් අත්සන යොදන්න ඕනේ. අත්සන යොදවුවට පස්සේ හරි කියන එක ක්ලික් කරන්න ඒකත් ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් ඒකත් අපිට ඔයාලා WhatsApp වලින් එවන්න ඕනේ. එතකොට මෙතන තමයි ඊළඟට එන්නේ පාඨමාලාව සඳහා වන වටිනාකම පහත සඳහන් ගිණුමට බැර කර අදාළ රිසිට් පත අයදුම්පත සමග විය යුතුයි කියලා. එතකොට මෙතන දීලා තියෙනවා බැංක් විස්තර. එතකොට බැංක් එක වෙන්නේ කමර්ෂල් බැංක් එක. නම ඇතුළත් කරන්න ඕන ඔයාලා CGFX Multimedia Studio and Institute කියන නම. ශාඛාව නම් ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වුණොත් KCC කියලා දාන්න පුළුවන්. නැත්නම් Candy City Office කියලා දාන්නත් පුළුවන්. account number එක දීලා තියෙනවා. ඊළඟට description එක. හැඳින්වීම දාන තැනදී ඔයාලා GDC කියලා දාලා හිස්තැනක් තියලා ඔයාලගේ identity card number එක ඇතුළත් කරන්න. ඒක ඇතුළත් කරන්න හේතුව ඔයාලා payment එක කරා කියන එක අපිට අපේ account එකේ check කරගන්න මේක ඊටාම වැදගත් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේක ඔයාලා ඇතුළත් කරන්න. ඊට පස්සේ මේ පහලින් දීලා තියෙන WhatsApp නම්බර් එකට ඔක්කොම එවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතකොට බැංක් එකට දාපුවාම ඔයාලට ඕනනම් බැංක් එකට ගිහිල්ලා ඩිපොසිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දුරකථනයේ තියෙන ඇප් එක හරහා මුදල් ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට හම්බෙන රිසිප්ට් එක තියෙනවනේ. ඒ රිසිප්ට් එක හෝ ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හෝ එවන්න පුළුවන් මේ WhatsApp අංකයට. මෙතනදී මේ තියෙන බටන් එකක් මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට ඩිරෙක්ට්ම පරිගණකයේ WhatsApp තියෙනවා නම් ඒකට ඔටෝම කනෙක්ට් වෙලා අදාළ account එකටම යනවා. එතකොට ඔයාලට ලේසියෙන්ම එවන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විස්තර ටිකත් ඔයාලට බලා ගන්නයි තියාගන්න ඕන නම් මෙතන පල්ලෙහෙන් තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එක. මේක ක්ලික් කරාට පස්සේ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඒ ක්‍රමයට තමයි ඔයාලට තියෙන්නේ. මම බැක් කරන්නම් මේ එකවර හෝ කොටස් වශයෙන් ගෙවනවා නම්. එතකොට පාඨමාලාව සඳහා මාසිකව ගෙවනවා නම් මේක තෝරගන්න වෙනවා. ඒකෙත් භාෂා දෙකම දීලා තියෙනවා. ඔයාලට කැමති එකක් තෝරගන්න. අර විදිහම තමයි යන්න තියෙන්නේ. අයදුම් පත ගත්තට පස්සේ මේ ටික සම්පූර්ණයෙන් ෆිල් කරන්න. ඊට අමතරව මොකද මෙතනදී දැන් මේ පාසල අපි මෙතන වෙනම අහනවා. ඒකට හේතුව මේක හඳුන්වලා දෙන්නේ පාසල් සිසුන්ට මාසෙකට රුපියල් 1000ක් වගේ ගාණක් ගෙවාගෙන කරගෙන යන විදිහට පාඨමාලාව කරගෙන යන්න පුළුවන් වෙන විදිහට දීලා තියෙන්නේ පාසල් සිසුන්ට. එතකොට පාසලේ නම ශ්‍රේණිය අනිවාර්යෙන් ඇතුළත් කරන්න. මොකද අපි වයස් කාණ්ඩ වලට ගෲප් වෙන් කරනවා. එතකොට එයාලට වෙන වෙනම තමයි සිලබස් එක යන්නේ. මොකද 6 7 පන්ති වගේ නම් ගොඩාක් සරලව තමයි සිලබස් එක යන්නේ. ඒ විදිහට මේ උගන්වන ක්‍රමය මේ ගොඩක් දුරට වෙනස් කරලා තියෙනවා සිසුන්ගේ වයස් මට්ටම් එක්ක. එතකොට මෙතන තියෙනවා වට්ටම් කේතයක්. ඔයාලට වට්ටම් කේතයක් ලැබුණ එකක් තියෙනවා නම් අපේ ලීෆ්ලට් එකකින් බුක්මාර්ක් එකකින් ඒ වගේ දෙයකින් හෝ ඔන්ලයින් හෝ ඔයාලට හම්බ වුණ වට්ටම් කේතයක් තියෙනවා නම් අදාළ කේතය මෙතනින් ඇතුළත් කරොත් මේ තියෙන 1000ක් ගෙවන්න ඕන වටිනාකමෙන් ඔයාලට 10% 10%ක් අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට 900ක් වගේ තමයි මාසෙකට ගෙවන්න තියෙන්නේ. ඉතා පොඩි ගාණක් තමයි මාසෙකට ගෙවන්න තියෙන්නේ. එතකොට ඔයාලා ගත්තොත් එහෙම මාසෙට දවස් සති 4යි නම් තියෙන්නේ. සතියකට වැටෙන්නේ රුපියල් 225ක් වගේ පොඩි ගාණක් තමයි වැයවීමක් සිද්ධ වෙන්නේ. නැත්නම් ඔයාලා සාමාන්‍ය ක්ලාස් එකකට යනවා නම් බස් එකට යන වියදම වගේ ගාණක් තමයි මේ පාඨමාලාව සඳහා වැයවීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ ටික ෆිල් කරලා ඉවරුනහම පුරව අවසන් කියන ක්ලික් කරලා අස්සන යොදන්න එනවා. ඒ විදිහටම අර කලින් එකේ වගේම ඇග්‍රීමන්ට් එක එනවා. ඊට පස්සේ අදාළ ගිණුමේ විස්තර එනවා. ඒ ටික ඒ විදිහටම තමයි යන්නේ. මෙතන විතරයි පොඩි වෙනස්කම් කීපයක් තියෙන්නේ. එතකොට ගෙවන්න ඕන වටිනාකමත් මෙතනින් පෙන්නලා තියෙනවා. වට්ටම් කේතයක් ඇතුළත් කරොත් මෙතන පෙන්නයි 10%ක ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙලා. ඒ විදිහට තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. එතකොට එතනින් ගිවිසුම ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ආව නම් මෙතනින් ආපහු ගන්න පුළුවන් ගිවිසුම කියන එක අරගෙන ඔයාලට එතනින්
ඒක ආපහු අත්සන යොදන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව ගෙවීම් කරන එක සම්බන්ධයෙන් ඩොකියුමන්ට් එක ඔයාලට බලා ගන්න බැරි වුණා නම් ආපහු එතනට ඇවිත් මෙතනින් ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා ඒක බලා ගන්න. ඊට අමතරව ඔන්න ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් මේ විස්තර ටික. හරි. ওই විදිහට තමයි ලියාපදිංචි වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඔයාලට ලබා දෙනවා වෙනම රහස්‍ය අංකයක්, ඒ වගේම WhatsApp group එකක්. එතකොට ඒ ගෲප් එකට තමයි ඔයාලට පැන නගින ප්‍රශ්න පාඨමාලාවේ යන අතරතුර පැන නගින ප්‍රශ්න යොමු කරන්න තියෙන්නේ. එතකොට රහස් සංඛ්‍ය භාවිතා කරලා තමයි ඔයාලට පාඨමාලාවට පිවිසෙන්න තියෙන්නේ. එතකොට අපිම තියෙන වෙබ් අඩවියක් හරහා තමයි ඔයාලට පාඨමාලාව සහභාගී වීමේ හැකියාව තියෙන්නේ. එතකොට මෙතනදී ඔයාලට ලොකු වාසියක් තියෙනවා. ඊට මෙතනදී පාඨමාලාව කොටස් දෙකකට යන්නේ. එකක් යනවා දවස් 3න් 3ට, තව එකක් යනවා සතියෙන් සතියට. සතියෙන් සතියට යන එකේ අපි අද ලබා දෙන පාඩම ඔයාලට සති දෙකක කාලයක් නැරඹීමේ කැමැති වාර ගණන් නැරඹීමේ අවස්ථාව ලබා දෙනවා. එතකොට දවස් 3න් 3ට යන එකේ ඔයාලට සතියක කාලයක් කැමැති වාර ගණනක් එක වීඩියෝවක් නැරඹීමේ හැකියාව ලබා දෙනවා. එතකොට අමතක වෙන දෙයක් තියෙනවා නම් කලින් ලෙසන් දෙකක් විතර ආපස්සට බලන්න පුළුවන්. හැබැයි සතියෙන් සතියට යන එකේ එකයි ආපස්සට බලන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එතකොට මේ තියෙන දේවල් ඔයාලා ඒ අදාළ විදිහට අපි ලබා දෙන විදිහට ප්‍රැක්ටිකල් කරගෙන යන්න ඕනේ. මුල් පාඩම් වල නම් ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. පැය භාගයක් වගේ කාලයක් තමයි ලෙසන් එකකට යන්නේ. හැබැයි දෙවෙනි අදියරට යනකොට නම් විනාඩි 45ක් විතර යනවා. එතකොට තුන්වෙනි අදියරේදී මේ විදිහට පොඩ්ඩක් කාලය වැඩි වෙනවා. පැයකට ආසන්න වෙනකන් කාල සීමාවක් තියෙනවා උපරිමයේ විදිහට පාඨමාලාවේදී. එතකොට ඔයාලා ඒවා නරඹනවා වගේම ඒක අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් කරන්නත් ඕනේ. එතකොට අවශ්‍ය මුදුකංග අපි ලබා දෙනවා. එතකොට ඔයාලට දැනට මෙතනදී අපේ යන බැජ් එකත් බලා ගන්න පුළුවන්. දැන් ඊළඟට අපි ලියාපදිංචි කරන්නේ තුන්වෙනි බැජ් එක. පාඨමාලාව පටන් ගන්න කාලය මෙතනින් බලා ගන්න පුළුවන්. තුන්වෙනි බැජ් එක පටන් ගන්න දෙසැම්බර් 20. එතකොට ඔයාලට 20ට කලින් ලියාපදිංචි වෙන්න ඕනේ. 20 වෙනිදාට ලියාපදිංචි වෙන්න බෑ. ඒ කියන්නේ 19 වෙනිදා තමයි අන්තිම දවස තියෙන්නේ. ලියාපදිංචි වෙන්න පුළුවන්. අපිට තියෙනවා ඔයාලගේ විස්තර ඇතුළත් කරලා වෙනම ඩොකියුමන්ට් කීපයක් හදන්න. ඒක නිසා අපිට වැඩි මේ කාලය ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට 20 තමයි පළවෙනි ලෙසන් එක හම්බ වෙන්නේ. එතකොට ඔයාලට පැන නගින ඕනම ප්‍රශ්නයක් ගෲප් එකට යොමු කරන්න පුළුවන්. ඒකට අදාළව අලුතෙන් පිළිතුරු වීඩියෝ ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පරිගණකයේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒවා සම්බන්ධයෙන් විසඳුම් ලබා ගන්න පුළුවන්. මුදුකංග වල ප්‍රශ්න ආවොත් ඒවා සම්බන්ධයෙන් විසඳුම් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් හැමෝටම මම ආරාධනා කරනවා පාඨමාලාවත් එක්ක අපි එකතු වෙමු. මේක ගොඩක් මිල අධික පාඨමාලාවක් තමයි අපි මේ ඉතා අඩු මුදලකට ලබා දෙන්නේ. එහෙනම් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.